සුබ දවසක් යාළුවනේ. ඔන්න ඉතින් අද මම සූදානම් වෙන්නේ ඔයාලට අපි හැමෝම රස කර කර කන චොකලට් පොට් කේක් එකට දාගන්න පුළුවන් විදිහේ රසම රස චොකලට් ඩ්‍රිප් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ ඩ්‍රිප් එකේ තියෙන විශේෂත්වය තමයි ගොඩක් රසවත් වගේම සතියක් දෙකක් වුණත් මේ ඩ්‍රිප් එක නරක් නොවි පුස්සල්ලන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඉතින් ඩිලිජන් ඩිලයිට් චොකලට් පොට් කේක් කාලා තියෙන අය නම් ඒකේ රස හොඳටම දන්නවා. ඉතින් ඔයාට ඩිලිජන් ඩිලයිට් වෙතින් චොකලට් පොට් කේක් විතරක් නෙමෙයි වැනිලා පොට් කේක්, රෝස් පොට් කේක්, කොෆි පොට් කේක්, ඒ වගේම බනානා, පයිනැපල් රසයන්ගෙන් උනත් මේ චොකලට් පොට් කේක් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ හැම එකේම විවිධාකාරයේ වයිට් චොකලට්, කොෆි චොකලට් ආදී හැම රසකින්ම ඔයාට මිලදී ගන්න පුළුවන්. දැන් ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඩිලිජන් ඩිලයිට් චොකලට් පොට් කේක් ගෙන්නගෙන රස බලපු අය, ඒ වගේම චොකලට් බ්‍රවුනි පොට්, ලාවා පොට් ගෙන්නගෙන රස විඳපු අය ඉන්නවා. ඉතින් මේකේ එයාලගේ අදහස් කොහොමද කියලාත් මම ඔයාලට වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් ඔයාලා දකින්න නැති ඉතින් එහෙනම් අපි බලමු මේ ඩ්‍රිප් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ සඳහා මම භාවිතා කරන්නේ කුකින් චොකලට් එකේ ඩාර්ක් චොකලට් එක. සාමාන්‍යයෙන් චොකලට් රස ගොඩක් ඉස්මතු වෙන්න ඕනේ තැනකදී නම් මිල්ක් චොකලට් එක භාවිතා කරන්න එපා. ඩාර්ක් චොකලට් එකම භාවිතා කරන්න. මොකද ඩාර්ක් චොකලට් එකේ තියෙන චොකලට් ප්‍රතිශතය වැඩි නිසා ඒකෙන් ගන්න පුළුවන් චොකලට් රස ඉස්මතු වීම වැඩි මිල්ක් චොකලට් එකකට සාපේක්ෂව. ඒ වගේම අද අපි හදන ඩ්‍රිප් එකේ චොකලට් රසය වගේම කිරි රසයත් හොඳට ඉස්මතු වෙන නිසා මේක ගොඩාක් රසවත්. ඉතින් මුලින්ම අපි මේ චොකලට් ටික සාමාන්‍ය ප්‍රමාණයේ කැබලි වලට කපා ගන්න ඕනේ. ඔයාලට ග්‍රේටර් එකක් අරගෙන ග්‍රේට් කරලා ගොඩාක් සිහින්ව ගා ගන්න පුළුවන් නම් තවත් හොඳයි. මගේ ඩ්‍රිප් එකේ චොකලට් කෑලි සාමාන්‍යයෙන් චොකලට් චිප්ස් වගේ ප්‍රමාණයට කෑලි ටිකක් ඉතුරු වෙන්නත් අවශ්‍ය නිසා තමයි මම ටිකක් ලොකුවට කපා ගන්නෙ. ගොඩාක් ලොකුවට කපා ගන්නත් එපා. එහෙම වුණොත් චොකලට් ටික සවුත්තු වෙලා පිච්චිලා යනකම් අපිට දිය කරගන්න බැරි වෙනවා. ගොඩක් අපහසුතාවයට පත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට මම චොකලට් ග්‍රෑම් 200ක් අද ගන්නවා. මේ විදිහට ගන්න චොකලට් ග්‍රෑම් 200කට කිරි ග්‍රෑම් 40ක් 60ක් අතර ප්‍රමාණයක් සහ බටර් ග්‍රෑම් 10ක් භාවිතා කරන්න. බටර් තිබුණා නම් ගොඩාක් හොඳයි. බටර් නැතිම නම් ඔයාට පුළුවන් ඔයා කේක් හදන්න භාවිතා කරන එක්ස්ට්‍රා මෙඩෝලි වගේ මාගරින් එකක්, රසවත් මාගරින් එකක් භාවිතා කරන්න. ඉතින් අද අපි ඇත්තටම බලන්න ඕන මේ කිරි එක කොහොමද හදාගන්නේ කියලා. මේ චොකලට් ටිකයි බටර් ටිකයි දැම්මට පස්සේ මේ කිරි එක දාලා තමයි මේකේ මේ ඔක්කොම ටික දිය කරගන්නේ. ඔයා භාවිතා කරන හොඳ වර්ගයේ කිරි පිටි ග්‍රෑම් 20ක් 30ක් අතර ප්‍රමාණයක් ගන්න. ඒකට හොඳට නටලා උතුරන වතුර ග්‍රෑම් 20ක් 30ක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔයා ගන්න පිටි ප්‍රමාණයට සමානම ග්‍රෑම් ප්‍රමාණයකින් වතුර නටන ඕන වතුර දාලා මේ පිටි ටික හොඳට දිය කරගන්න. ගොඩාක් නිමිනකන් තියන්නේ නැතුව ඉක්මනින්ම දිය කරගෙන ඒ පිටි කිරි එක මේ චොකලට් එකට දාලා ඒකේ තියෙන උණුසුමෙන් මේ චොකලට් ටිකයි බටර් ටිකයි දිය කරගන්න. ඉතින් පිටි එක මේකට දාලා ඊට පස්සේ උණු වතුර දාලා මිශ්‍ර කරොත් කොහොමද කියලා ඔයාලට හිතෙයි. ඉතින් එහෙම කරන්න එපා. මොකද චොකලට් එකටම පිටි ටික දාලා මිශ්‍ර කරන්න ගියොත් පිටිවල කැට ගොඩක් හිටිනවා. පිටි කැට දිය කරගන්න ටිකක් අපහසු වෙනවා. එහෙම වුණාම ඉතින් ඒ නිසා පිටි එක හදලා කැට දිය වෙනවා අඩුයි නම් පෙනේරයකින් පෙරලා මේ කිරි ටික දාගන්න චොකලට් එකට. ඒ විදිහට දාගෙන චොකලට් එකේ මේ කිරියවල උණුසුමෙන්ම මේ චොකලට් එක දිය කරගන්න පුළුවන් තරම්. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයක රස්නයක් තියෙන වතුර භාජනයක මේක තියලා සාමාන්‍යයෙන් තප්පර 30ක් වගේ තියන්න, මිශ්‍ර කරමින් තප්පර 30ක් වගේ තියාගන්න. ඊට පස්සේ ඉවතට ගන්න. ආයෙත් තප්පර 30කින් වගේ ආයෙත් උණු වතුර එකේ තියලා හොඳට මිශ්‍ර කරගන්න. ඒ විදිහට විනාඩි 2-3ක් වගේ වාට යනකොට මේ ඩ්‍රිප් එක හොඳටම හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී ගොඩාක් දියාරුවට ගන්නත් එපා.
සාමාන්‍යයෙන් මම මේ කියපු ප්‍රමාණයන්ගෙන් ගත්තාම ඔයාට උකු ගතිය හොඳටම තියෙනවා. ඔයා වෙළඳාම් කරන කෙනෙක් වුණත්, ගෙදර රස විඳින්න ගන්න කෙනෙක් වුණත් ඇත්තටම චොකලට් දාන්නේ අපි චොකලට් රසයක් අවශ්‍ය නිසානේ. ඉතින් ඒ නිසා හොඳ චොකලට් රසයක්, හොඳ රසයක් තියෙන්න මේ විදිහේ ප්‍රමාණයන්ගෙන්ම ගන්න. ඉතින් මම නම් චොකලට් සාමාන්‍යයෙන් ගොඩක් කුඩා කැට ගතියක් තියෙන විදිහට තමයි මේ ඩ්‍රිප් එක හදන්නේ. එතකොට තවත් රසවත් වෙනවා. ඉතින් ඔයාගේ කැමති විදිහට ඔයාට මේක හදාගන්න පුළුවන්. ඉතින් ඊළඟට කියන්න ඕනේ තවත් විශේෂ දෙයක් තමයි දැන් මම මෙතනදී ෆ්‍රෙෂ් මිල්ක් භාවිතා කරේ නැහැ. ඇත්තටම අපි ෆ්‍රෙෂ් මිල්ක් භාවිතා කරනවා නම් අපිට මේ ඩ්‍රිප් එක තියාගන්න පුළුවන් දවසක් නැත්නම් දෙකක් වගේ විතරයි. ඉතින් ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් භාවිතා කරන්නම අවශ්‍ය නම් මේ ඩ්‍රිප් එක හදද්දී ඔයා සාමාන්‍ය ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා උණු වතුර එකක තියලා මේ ඩ්‍රිප් එක හදාගන්න නැතුව ෆ්‍රෙෂ් මිල්ක් එක උතුරවන්න. ෆ්‍රෙෂ් මිල්ක් එක බුබුලු දාලා උතුරනකන් රත් කරලා ඒ රත් වුණු ෆ්‍රෙෂ් මිල්ක් ටික අවශ්‍ය ප්‍රමාණයට අරගෙන මේ චොකලට් එකට දාන්න. චොකලට් එකට දාලා ඒ උණුසුමින් චොකලට් ටික හොඳට දිය කරගන්න. තව දුරටත් චොකලට් දිය වෙන්නේ නැතුව ඉතුරු වෙන ප්‍රමාණයක් තියෙනවා නම් මම කලින් කිව්ව විදිහට උණු වතුර භාජනයක තියලා මේක දිය කරගන්න. එහෙම නැතුව ඍජුවම ලිපක උඳුනක තියලා රත් කරන්න එපා. චොකලට් ටික කර වෙනවා. ඒ වගේම තමයි ස්ටීම් එකේ තියලා ලිපේ ස්ටීම් එක එන අතරතුරදී ඒකේ තියලා රත් කරන්නත් එපා. එක දිගට එහෙම වුණොත් ඒ චොකලට් එක කර වෙනවා. ඉතින් උණු වතුර එකක මාරුවෙන් මාරුවට ඉවත් කරමින් උණු වතුර එකේ තියමින් මේ ඩ්‍රිප් එක හදාගන්න පුළුවන්. ඉතින් ගොඩාක් දියාරු කරගන්න එපා. මං හිතනවා මම මේ කියලා දුන්නේ ඔයාලට පැහැදිලි කියලා. ඉතින් මේ විදිහට හදාගත්තොතින් තමයි ඔයාට සතියක් දෙකක් වුණත් තියාගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතු ඔයා සාමාන්‍ය ප්‍රමාණයේ උණු වතුර ටිකක් අරගෙන එහෙම නැත්නම් පැකට් එකකින් කඩපු ගමන් තියෙන ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් අරගෙන ඒ වගේ හැදුවා කියලා අපිට තියාගන්න බෑ. එහෙම වුණොත් අපේ මේ ඩ්‍රිප් එක ඉක්මනින්ම දවස් දෙක තුනක් යනකොට පුස් ඇති වෙනවා. ඉතින් ඒ නිසා තමයි නටන උණු වතුර නටන ෆ්‍රෙෂ් මිල්ක්ම භාවිතා කරන්න කියලා කියන්නේ. ඉතින් ඔයාලට තවදුරටත් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් මට WhatsApp message එකක් යොමු කරලා ඔයාගේ ගැටලුවට උත්තරයක් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. සුබ දවසක්.